මාදයට පොර වගේ ඉන්න පැතුම් නිශ්ශංකගේ ඔබ නොදත් කතාව. ඇත්තටම ඒක මේ තරම් මధుරද? මේ තියෙන්නේ අද මම බලපු වීඩියෝ එකක තම්නේල් එක. ඒකේ තියෙන විදිහට නම් මේක පැතුම් නිශ්ශංකගේ මව සහ බිරිය අතර ඇතිව තිබෙන ආරවුලක්. මේ ආරවුල පැතුම් නිශ්ශංක නොදන්නවා විය නම් නොහැකි. ඒ කියන්නේ නිශ්ශංක මවගේ හා පියාගේ වගකීම නොසලකා හැර ඇත. ඔබ මොකද්ද හිතන්නේ මේක ගැන? මේක සිරාම සිද්ධියක් කියලාද? නැත්තම් මේක අලපත පොයියක්ද? සිරාවටම පැතුම් නිශ්ශංක කියලා කියන්නේ උඹ හිතනවා වගේ කෙනෙක් නෙමෙයි මචං. ඌට තාමත් ගමේ ගතිය නම් තියනවා. ඒකට එකෙන්ම රෙස්පෙක්ට්. එක දවසක් ඌගේ ගමේ යනකොට පොඩි කඩේකට බැහැලා තැඹිලි ගෙඩියකුත් බීලා ගියේ. ඒ විතරක් නෙමෙයි. තැඹිලි ගෙඩිය බීලා ඒ කඩේ මිනිස්සයාට වැඩිමුත් එක්ක සල්ලි දාලා තමයි ඌ ගියේ. එහෙම පට්ට චරිතයක් ගමේ එකෙක් දැක්ක ගමන් පවා උදව් කරන මෙන්න මේ වගේ චරිතයක් ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ ඉන්නවා කියලා නම් මම හිතන්නේ නෑ මූ හැර. එහෙම කරන මූ වගේ එකෙක් මුගේ අම්මටයි තාත්තටයි පොඩි කාලේ ඉඳන් මූව හදා වඩාගත්ත අම්මටයි තාත්තටයි සලකන්නේ නෑ කියලා හිතන්න බෑ නේද? ලංකාවේ අපට ඉන්න අපේ එකම පැතුම අපේ අභිමානය. හැම දෙනාගේ සහයෝගයෙන් ඔබ යන ඒ දීප්තිමත් ගමන සහ අනාගතය කාට නම් වළක්වන්න පුළුවන් වේවිද? මේ වගේ වීඩියෝ කෑලිවලට කවදාවත් බෑ මුගේ ගමන නතර කරන්න. මේ තියෙන්නේ මෑතකදී පන්සලේදී නිශ්ශංකයි අම්මයි ගත්ත ෆොටෝ එකක්. මේ අතේ අල්ලන් ඉන්නේ අම්මට ගත්තු කේක් එක. මේකෙන්ම පේනවනේ පැතුම් නිශ්ශංක කියන මේ අග්‍රගණ්‍ය තරුණයා අම්මා ගැන කොච්චර හිතනවද කියලා. ඇත්තටම රත්තරන් දරුවෙක්. තනියම නැගිටලා තනියම විශිෂ්ට ගමනක් යන මෙන්න මේ වගේ මිනිස්සුන්ට අපි ගරු කරන්න ඕන. පුරු කන්ටෙන්ට් වලින් මුන්ව වටන්න හදන තිරා කාලකන්නින්ට උඹලගේ අවධානය දෙන්න එපා. හරි උඹලට කරන්න එකම එක දෙයක් තියෙනවා. ඒ වෙනුවට සිරා ප්‍රවෘත්ති විතරක් හැමදාම කියන අපිව අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක නොකර bell icon එක click කරලා අපි දාන වීඩියෝ මුලින්ම ඔබ බලන්න දැනගන්න.